2026 ජනවාරි 3 මුළු ලෝකයම මවිතයට පත් කරමින් වෙනිසුලාවේ කරකස් අහස ගිගුම් දුන්නේ ඉතිහාසයේ දරුණුම මෙහෙයුමක් දියත් කරමින්. ඒ තමයි ඔපරේෂන් ඉන්සලූට් පිසෝල්. ඉලක්කය වුණේ වෙනිසුලානු ජනාධිපති නිකොලස් මදුරෝ. ඔහුව අල්ලන්න ආවේ ලෝකයේ අදෘශ්‍යමාන මාරයා ලෙස හඳුන්වන ඩෙල්ටා ෆෝස් බලකයයි. අද අපි හෙළි කරන්නේ මේ මහා මෙහෙයුම සහ එයට යොදාගත් මාරාන්තික ගුවන් බලය ගැනයි. කවුද මේ ඩෙල්ටා ෆෝස්? මොවුන් සාමාන්‍ය හමුදාවක් නෙවෙයි. මුල වශයෙන් හඳුන්වන්නේ SPUන් ඒකෝඩි ඩෙල්ටා කියලා. ඇමරිකානු හමුදාවේ තියෙන රහසිගතම ඒකකය මෙයයි. ඩෙල්ටා සෙබලෙක් වෙන්න නම් අදහාගත නොහැකි දුෂ්කර පුහුණුවක් ලබන්න ඕනේ. ඔවුන්ව පුහුණු කරන්නේ සතුරු රටක් මැදට ගිහින් රහසිගතව ඉලක්කය සපුරාගෙන ආපසු එන්නයි. මීට පෙර සදාම් හුසේන්ව අල්ලා ගැනීම සහ ISIS නායක අල් බැග්දාඩිව විනාශ කිරීම පිටුපස සිටියෙත් මේ බලකායමයි. මදුරෝ වටා සිටි දැඩි රුසියානු ආරක්ෂක වලලු බිඳීමට ඇමරිකාව තෝරාගත්තේ මොවුන්මයි. මාරාන්තික ආයුධ සහ උපකරණ. ඩෙල්ටා සෙබළුන් භාවිතා කරන්නේ ලොව අග්‍රගණ්‍ය ආයුධයි. AK-416 ඇසෝල්ට් එක ඕනෑම දරුණු පරිසරයක ක්‍රියා කරන මොවුන්ගේ ප්‍රධාන අගය මෙයයි. PPM-18 නයිට් විෂන් S4කින් යුත් මේ උපකරණය නිසා සම්පූර්ණ අඳුරේ වුවත් දහවල් කාලයේ මෙන් පැහැදිලිව සතුරනු දැකීමට ඔවුන්ට පුළුවන්. ටැක්ටිකල් ගියර්, ඔවුන් ඇඳ සිටින සන්නාහයන්, බොඩි ආමර් සහ සංනිවේදන උපකරණ ලෝකයේ පවතින උසස්ම තාක්ෂණයෙන් යුක්තයි. ගුවන් ප්‍රහාර සහ ප්‍රහාරක යානා. මෙහෙයුම ආරම්භයේදී ඇමරිකාවේ යානා 150කට අධික ප්‍රමාණයක් අහසට නැමුණා. එය මදුරෝගේ ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන්ම අන්ධ කළ ප්‍රහාරයක්. F-35 සහ F-22 රක්කල් මෙම රහසිගත ස්පීඩ් යානා මගින් වෙනිසුලාවේ S-300 ගුවන් ආරක්ෂක පද්ධති සහ රඩාර් මධ්‍යස්ථාන විනාශ කර දැමුවා. E-18 ජිබ්‍රෝලර් මේ මෙහෙයුමේ රහස් කවියයි. මෙම යානා මගින් නිකුත් කළ ප්‍රබල සංඥා හරහා මුළු රටේම රේඩාර් සහ සංනිවේදන ජාලයන් ජෑම් කර අඩපණ කර දැමුවා. EC-130G බෝස්ට් රයිඩර් අහසේ කාල තුවක්කුව ලෙස හඳුන්වන මෙය මදුරෝගේ නිවස වටා සිටිමින් ඩෙල්ටා සෙබළුන්ට අවශ්‍ය ගොඩබිම් සහාය ලබා දුන්නා. V-1B ලැන්සර් මෙම බෝම්බ හෙළන යානා මගින් වෙනිසුලානු හමුදා කඳවුරු වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළා. මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය. පළවෙනි පෙරවරු දෙකට නයිට් ස්ටෝකර්ස් ඒකකයට අයත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් වලින් ඩෙල්ටා සෙබළුන් මදුරෝගේ නිවස මතට බැසගත්තා. මුවන් ප්‍රහාර නිසා සංනිවේදනය අහිමිව සිටි මදුරෝගේ ආරක්ෂකයන්ට ප්‍රතිප්‍රහාර දීමටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. තත්පර ගණනක ඇතුළත නිවස ආක්‍රමණය කළ ඩෙල්ටා සෙබළුන් නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීවියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන වහාම ඇමරිකාවට රැගෙන ගියා. මේ මෙහෙයුමෙන් පසු මුළු ලෝකයම උණුසුම් වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මෙය සාධාරණ පියවරක් බවයි. නමුත් රුසියාව සහ චීනය මෙය දැඩි ලෙස හෙළා දකිනවා. ඩෙල්ටා ෆෝස් බලකාය එදා ඔප්පු කළේ ලෝකයේ ඕනෑම තැනක සිටින ඕනෑම සතුරෙකු අල්ලා ගැනීමට තමන්ට හැකි බවයි. ඔබ හිතන්නේ මදුරෝගේ අනාගතය මොකක් වෙයිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ජය වේවා!